ඔබ මේ එකතු වන්නේ බයිබලය වඩා ගැඹුරුව අධ්‍යයනය කරන්න යන ගමනේ 4 වෙනි කොටසින්. මෙම කොටස ආරම්භ කරන්න කලින් මම කැමතියි ඔබට දෙයක් කියන්න. ඔබ බයිබලය හදාරන්න කැමති කෙනෙක් නම් හොඳින් මතකයේ තබා ගන්න. බයිබලයේ ඇතුළත් ඉලක්කම්, වර්ණ, කාල රේඛා සහ සංකේත පිළිබඳව ඔබ විශේෂ සැලකිල්ලක් දක්වනවා නම් මේ හැදෑරීම ඉතා සිත් ගන්නාසුළු වේවි. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසක් පොළොවත් මැවුසයක යනුවෙන් ආරම්භ කරන උප්පත්ති පළමු පරිච්ඡේදය ඊට පසු අප ගෙන යන ප්‍රධානම තැන තමයි මැවීමේ දවස් 6. හොඳින් කියවලා බලන්න. 7 වෙනි දවසේදී දෙවියන් වහන්සේ නිවාඩුගත් සේක යනුවෙන් තමයි දවස් 7 අවසන් කරන්නේ. ඒ උප්පත්ති දෙවැනි පරිච්ඡේදයේ පළවෙනි පදයේදී. එහෙමනම් මැවීමේ ක්‍රියාවලියට ඇතුළත් වන්නේ දවස් 6ක් පමණයි. දවසක් කියලා කියන්නේ මොකක්ද? ඔබේ පිළිතුරු දැනටම ඔළුවට ඇවිත් ඇති. පැය 24ක්. ඔරලෝසුවක් නැතුව බැලුවොත් ඉර පායලා බැහැලා ගිහින් නැවත ඉර පායන තැනට එන වෙලාව. දැන් අපි බලමු මැවීමේ දවස් 6 පිළිවෙලින්. දවස්පතා නිර්මාණය කරලා තියෙන දේවල් මොනවද කියලා. ඔබ උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ දෙවැනි පදයේ සිට 31 වෙනි පදය දක්වා කියවන්න. ඔබට හමුවන දේ පිළිවෙලින් මෙන්න මෙහෙමයි. පළමු වන දවස. එළිය, අන්ධකාරයෙන් එළිය වෙන් කිරීම. දෙවන දවස. අවකාශය සාදා අවකාශයට උඩින් තිබෙන ජලයෙන් අවකාශයට යටින් තිබෙන ජලය වෙන් කිරීම. තුන්වන දවස. වියලි බිම. රැස්කර ජලය මුහුද ලෙස වෙන් කිරීම. ඒ වගේම වියලි බිමෙහි වෘක්ෂ සහ තෘණ හට ගැන්වීම. හතරවන දවස. සරලව බැලුවොත් හතරවෙනි දවසේදී නිර්මාණය වෙන්නේ ඉර හඳ සහ තාරකා. පස්වන දවස. ජලචර සතුන්. ඒ කියන්නේ මාළු වර්ග සහ පියාපත් ඇති පක්ෂීන්. 6 වන දවස. පොළවේ සතුන් වර්ග මැවීම. සිව්පාවන් සහ බඩගා යන සතුන් නිර්මාණය කිරීම. 6 වෙනි දවසේ නිර්මාණය කළ වැදගත්ම දේ තමයි මිනිසයා. එහෙමනම් මිනිසයා මවුණු ලබන්නේ 6 වෙනි දවසේ හෙවත් මැවීමේ ක්‍රියාවලියේ අවසාන දවසේදී. දැන් ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා. ඔබ දැක්කද ඉර හඳ සහ තාරකා නිර්මාණය වුණේ කීවෙනි දවසේද කියලා? ඔව්, ඒ 4 වෙනි දවසේදී. එහෙමනම් 1, 2 සහ 3 දවස් ගෙවුනේ කොහොමද? මම ආයෙත් ඔබෙන් අහනවා අර මං කලින් අහපු ප්‍රශ්නය. දවසක් කියලා කියන්නේ මොකක්ද? අපිට මේ පටලැවිල්ල විසඳ ගන්න වෙන්නේ ඊළඟ කොටසින්. ඒකට කමක් නැහැ. මම ඊළඟ කොටස ගේනකම් ඔයාලට පුළුවන් බයිබලය අතට අරන් මම මේ දෙන බයිබල් පද කොටස් කියවලා බලන්න. 2 පේත්‍රුස් 3:8 සහ ගීතාවලිය 90:4. බලන්නකෝ ඔබට මොනවද හිතෙන්නේ කියලා. පිළිතුරු අරගෙන අනිවාර්යයෙන්ම ඊළඟ කොටසෙන් මම එනවා.